ඇයි අම්මට මොකද එන්න එපා කට වහගන්න අම්මා. අම්මා දන්නේ නැත්නම් අම්මා නිකන් ඉන්න. ඒගොල්ලෝ ටිකක් අපි එහෙමනේ ඇත්ත නේද? ඈ එහෙම තමයි. මම මේ ළඟදී ගියා ඉස්කෝලේ එක දේශනයකට ගිහිල්ලා ප්‍රින්සිපල් ගෙන් අහුවා සර් මොනවද මේ ප්‍රශ්න? ඒ සරේ යා මට කිව්වා මනුෂ් මහත්තයා ඉතින් ප්‍රශ්නම තමයි තියෙන්නේ. මොනවද? ළමයි 5000ක් ඉන්නේ ඉස්කෝලේ. හිතා ගන්නකො. ප්‍රින්සිපල් හොඳ උස මහත 6-4 දේහධාරී මිනිස්සයා. උදේට ටයි කෝට් ඇඳලා සුදු පාටින් පොල්ලකුත් තරම් ඉස්කෝලේ වටේ රවුමක් යනවලු. මරු බඩු ඉස්කෝලේ ඉන්නේ. ඔය යනකොට දෙක වසර එකෙක් ඇවිල්ලා අහනවලු ඔයාද මේකේ අලුත් බොසා? උන්ට ගානක්වත් නේ? පළවෙනි කාරණේ මම ඔබට එකක් කියනවා. තරහ වෙන්න එපා. තරහ වුණා කමකුත් නැහැ. ශිෂ්‍යත්ව විභාගයේ පාස් වෙනවා කියන්නේ ජීවිතේ පාස් වෙනව නෙවෙයි. ශිෂ්‍යත්ව විභාගයේ පාස් වෙලා ජීවිතේ අසමත් වෙච්ච උන් තමයි මම වැඩිපුර දැක්කේ. ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අවශ්‍ය වෙන්නේ ජනප්‍රිය පාසලකට විතර නෙමෙයි. ආයි ජීවිතේට ඔක අහන්නේ නැහනේ. ආණ්ඩුවේ රස්සාවකට ගිය වෙලාවක අහන්නේ නැහනේ ඔබ ශිෂ්‍යත්ව පාස්ද අහන්නේ නැහැ. වැඩ මැහුවනම් අපි මේ රස්සා කරන්නද? අඩුම තරමේ විවාහයක් වෙන්න ගිය වෙලාවක අහන්නේ නැහනේ ඔබ ශිෂ්‍යත්ව පාස්ද ඇහුවනම් ඔය කරුමේ වැටෙන්නේ නැහැ. අපි හිතමු ශිෂ්‍යත්ව පාසයි විතර නම් බඳින්නේ අපි අහුවෙන්නේ නැහනේ. ළමයින්ට දසවද දෙනවා. දසවද දෙනවා. ගලාගෙන යන්න දෙන්න. ගලාගෙන යන්න දෙන්න. ඒගොල්ලන්ගේ හඳුන ගන්න. ඒගොල්ලන්ගේ තියෙනවා දක්ෂතා. ඒවා හඳුන ගන්න. ඒ හඳුනගෙන ඒකට උදව් කරන්න. ශිෂ්‍යත්වයේ සමත් වුණාට කිසි ගැටලුවක් නැහැ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ශිෂ්‍යත්ව විභාගේ පාස් වුණු මොනවද හම්බ වෙන්නේ? ජනප්‍රිය පාසල. තව ඔව් ශිෂ්‍යාදාර හම්බ වෙයි ලක්ෂ 10ක් 15ක් බලන් ඉන්නකො. තව වෙන මොනවද ලැබෙන්නේ? ජනප්‍රිය පාසලක් ශිෂ්‍යාදාර ඇහෙන්නේ නැහැ. මට ඇහෙන්නේ නැහැ. ආඩම්බරයක්. ඔව් ඒක හරි. ගමේ ටිකක් කෙලින් ඉන්න පුළුවන්. අපේ එකා පාස් උඹලගේ උන් පේලා ඒක හරි. ඒක නම් හරියට හරි. නේද? අපි බලමු ජීවිතේ වැරදිච්ච අය. ජීවිතේ ජයග්‍රහණය කරන්නට ගිහිල්ලා පෙරදිච්ච අය. පෙරදෙන්න හේතුව අපි ඔය වෛද්‍යවරු එක්ක මේකකට නෙමෙයි වෛද්‍යවරු විතරක් නෙමෙයි තව බිහි වෙන්න ඕනේ මිනිස්සු. නේද මැඩම්? මේ ගම්වල ඇති අහිංසක මිනිස්සු. ඒ මිනිස්සු සමහර වෙලාවට වෘත්තියෙන් වඩු බාස්සුන් නැහැ කෙනෙක් වෙන්න ඇති. වෘත්තියෙන් මේසන් බාස්සුන් නැහැ කෙනෙක් වෙන්න ඇති. කමක් නැහැ. කාටවත් කරදරයක් නැහැ. ඒ මිනිස්යාගෙන් ගෙදර භාර්යාවට කරදරයක් නැහැ. දරුවන්ට කරදරයක් නැහැ. නේද? වටින මිනිස්සුනේ. වටින මිනිස්සු. හැබැයි ඉතින් අපි හිතන් ඉන්නව නෑ එහෙම බෑ එහෙම බෑ. අහගන්න. වෛද්‍යවරු වුණා කියලා සියලු දෙනාගේ ජීවිත සාර්ථක නෑ. එහෙම සාර්ථක වුණා නම් මෙහෙම වෙන්න බෑනේ. වෛද්‍ය සිසුවිය තමන්ගේ දවස් 12ක ළමයා කැලේට විසි කරලා යනවා. වෛද්‍ය සිසුවිය දින 12ක බිලිඳා කැලෑවට දමා යයි. සාමාන්‍යයෙන් මම කියන්නේ මේ අර බලු පැටියක් දාලා බලු අම්මා යන්නේ නැහනේ. දැන් මගේ ගෙදර මම ටිකක් ඔය කොළඹ කිට්ටු පදිංචිය අපිට ඕගොල්ලන්ට වගේ නෑ පොඩි ඉඩකඩක් තියෙන්නේ. ඒක වට කරගෙන ඉන්නේ. තාප්ප වැඳලා. කෙල්ල මගේ දුව කිව්වා තාත්තේ මට හා ජෝඩුවක් හා පැටව ජෝඩුවක් අරන් දෙන්න හදන්න ආසයි කියලා කිව්වා. ළමයින්ට සත්ව කරුණාව උගන්වන එක හොඳ දෙයක්. ගහක් වවන්න උගන්වන එක හොඳ දෙයක්. මම කල්පනා කරා මේ හා පැටව ජෝඩුවක් ගෙනත් දුන්නා. පොඩි හා පැටව දෙන්නේ. දැන් ඉතින් මුන් දෙන්න වත්තේ හෙට දුවනවා මෙහෙට දුවනවා හතර වටෙන් වට කරලා එළියට යන්න බෑ. ඔහොම ඉන්නවා. ඔහොම ඉන්නකොට කෙල්ල දවසක් දුවගෙන ඇවිල්ලා මට කියනවා තාත්තේ ඔන්න වැඩේ හරි. මං මොකද්ද? අපේ හාවි පැටව දාන්න. මං උඹ කොහොමද දන්නේ? අර බඩ ලොකු වෙලා තියෙන්නේ. පැටව දාන්න. මං කිව්වා එහෙනම් ඉතින් දැන් බලාගනින්. පැටව දායි කොයි වෙලේ හරි. ඔය ටික දවසක් ගිහිල්ලා ඉවරලා මේ කොල්ල දුවගෙන ආයෙ ඇවිත් කියලා තාත්තේ වැඩේ හරි පැටව දාලා. මං කොහොම පැටව නෑ. එහෙනම් බඩ නෑ. මං කිව්වා පර්චස් 10 නේ බන් තියෙන්නේ හොයපන්. කොහේ හරි ඇති. ඈ
අක්කර 100ක් නැහැනේ අපිට. කොහේ හරි ඇති හොයපන්. අම්මලා අහගන්න. පීරුවා. පැටවු ටික හොයාගන්න බැරි වුණා. දවසක් මම උදේ ඉරිදා දවසක උදේ පොඩ්ඩක් වත්තේ පොඩි වැඩක් කරනකොට යකෝ මෙන්න බෝල ගෙඩියක් වගේ හාපැටියෙක් එහෙට දුවනවා මෙහෙට දුවනවා එකම එකයි. මං කව පුතේ බෙන් එන්න අන්න හාපැටියෙක් ලස්සන බෝල ගෙඩියෙක් වගේ හාපැටියෙක්. කාමරේ ඇතුළට දාලා හැදුවා වෙන එකෙක්වත් නැහැ. එකෙක්වත් නැහැ. එච්චර හාවිත් ඉන්නවා හාවත් ඉන්නවා එක පැටියයි. හැබැයි ඔබ අපි හැමෝම දන්න දෙයක් තමයි හාව වැඩිපුර පැටවු දානවා. නේද? එකෙකුට වැඩිය ඉන්න ඕනේ. ඔහොම ඉන්නකොට දවසක් දුව මට මේ හවස වරුවක මම ඔෆිස් එකේ ඉඳලා එනකොට කෙල්ල අඬනවා කියනවා තාත්තේ ලොකු අපරාධයක්. මම මොකද්ද? අපේ මහා හාවිව පිටිපස්සේ පිළිකන්නේ පොල් ගහ යට හාවි දාලා. මම ඇවිල්ලා බලනකොට දෙයි හාමුදුරනේ අර අම්මා ගහ යට දාලා ඔළුව කාලා. ඒ හාවි තනකොළ බදාගෙන මෙහෙම ඉන්නවා. හාවා ඌ පැනලා. බල hina වෙමින් ඉඳපල්ලා. ඔය මිනිස්සු පයින්නවා. මේ ළඟදී නෝනා කෙනෙක් එනවා පැමිණිලක් දාන්න. මහත්තයාට නිතරම ටෙලිෆෝන් කෝල් එනවලු ලොකු හාමුදුරුවෝ කියලා නම්බරයකින්. හත ගෙදර ගිහින් බලන්න ඕන මිනිහගේ ටෙලිෆෝන් ලිස්ට් එක. ලොකු හාමුදුරුවෝ. OIC දිවුලපිටිය. ඒවා ටිකක් භයානක නම්බර නංගි බලාගනින්න ඈ. ඒවා පොඩ්ඩක් බලන්න ඕනේ ඒවට කෝල් අරන්. ඇත්තටම මේ OIC දිවුලපිටියද? දාලා තියෙන්නේ ලොකු හාමුදුරුවෝ කියලා. ගණ්ඩ හදනකොට කියනවා ඔය ගණ්ඩ එපා. ඔය සිමෙන්ති ඉල්ලන්න හදන්නේ ගණ්ඩ එපා. දෙන්නෙම නෑ ගණ්ඩ. අහගන්නකෝ. හාවි මරනකොට තාත්තා පැන්නා. පොඩි පැටි අපි ඉතින් බොහොම හදාගත්තා. ඔහොම ඉඳලා ආයි දවස් කීපයකින් දවස් 5කින් 6කින් මට ළමයා නැවත කතා කරලා කියනවා තාත්තේ හරි පුදුම වැඩක් වෙනවා. මම මොකද්ද? අපේ හාවි හිටපු තැන අපේ හාවි මැරිලා වැටිලා හිටපු තැනින් ගුලක් හාරගෙන පැටවු 6 දෙනෙක් තව එළියට ආවා. මොකද වෙලා තියෙන්නේ? දැනෙනවද? අම්මගේ හතුරා පැනලා කනකොට ඇගේ දරුවා ටික කොහෙද හිටියේ? එතන යට උදාලා ගියේ නෑ. තමන්ගේ ඔළුව කාලා විනාශ කරනකොට ළමයි ටික කොහෙද හිටියේ? යට උදාලා ගියේ නෑ. ඒ හාව් මේ මිනිස්සු වෛද්‍ය සිසුවිය දින 12ක ළමයා කැලේ දාලා යනවා. ඉතින් හිතන්නකෝ එතකොට දැන් ඇයත් ශිෂ්‍යත්වේ පාස්, O ලෙවලුත් පාස්, ඔක්කොම පාස්. ජීවිතේ ෆේල්. මට මතකයි ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය නඩුවක් දැම්මා ඒ කාලේ.